13 ප්‍රශ්න පුතා. Read the following extract and match them with the headings given below. extract කියන්නේ උපුටා ගත්ත දේවල් පුතා. උපුටා ගැනීම. And match them with the headings given below. heading කියන්නේ අපිට මේ heading කියන්නේ මොනවද මේ නිකන් මේ මාතෘකාව වගේ දීලා තියෙනවා. හයක් දීලා තියෙනවා box එකේ. Write the relevant letter of the heading in the box given against the extract. උපුටාගත් දේවල් ඉස්සරහා තියෙනවා පොඩි පෙට්ටියක්. මම ප්‍රශ්න දානවා ඕකේ බලන්න පුළුවන්. ඒක ඉස්සරහින් මේ heading වල තියෙන letter මේ A ද B ද C ද D ද කියලා ලියන්නයි තියෙන එක ඉස්සරහින් අදාළ එක. හරි. ඒක තමයි කියන්නේ. There is one extra heading. වැඩිපුර එකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ උත්තර 6ක් තියෙනවා. ප්‍රශ්න 5යි. හරි. අපි කියවල බලමු මොනවද දීලා තියෙන headings කියලා. හරි. feature articles කියන පුතා විශේෂාංග ලිපියක් කියන්නේ මොනවා හරි දෙයක් ගැන ලියපු දෙයක්. ක්‍රිකට් ගැන, ආහාර ගැන, වෙද මේ කාලගුණය ගැන හරි මොකක් හරි විශේෂ දෙයක් ගැන ලියපු ලියුමක්. මේ ආටිකල් ලිපියක් පත්‍ර වලින් තියෙන ලිපි ඒ වගේ. දෙවෙනි එක තියෙන employment offer කියන්නේ job එකක් රැකියා අවස්ථාවක්. තුන තියෙනවා walk in interview ඒ කියන්නේ interview එකක්. ඇවිදගෙන ගිහලා interview කරන්න. ඇවිදගෙන ගිහලා අපිට ඊළඟ පේස් කරන්න තියෙන interview තියෙන්නේ walk in interview. examination guide ඒ කියන්නේ විභාගදී අපිට දෙන්නේ. මේ ඔයා පැය 3යි තියෙන්නේ පැය 3 ඇතුළත මේ මෙහෙම කරන්න මේ පත් අරවා මේ අගේන්න එපා. අර මොනවාද ටිපේ සරව මේ භාවිතා කරන්න එපා. ඒවා තියෙන එක්සෑම්ස් වල ඒ වගේ එක්සෑම් ගයිඩ්. then ඊළඟ එක තමයි letter of invitation. ඒ කියන්නේ invitation එක letter of invitation එක කියවපු එක කොටසක් තියෙනවා. අනිත් එක තමයි international instructional manual. instructional manual කියන්නේ පුතා අපි කියන්නේ කැටලොග් එකක් කියලා අර ඉලෙක්ට්‍රොනික උපකරණ ගත්තාම තියෙන්නේ අර පොඩි පොතේ තියෙන ටිකක් තමයි තියෙන්නේ. හරි. එතකොට heading 6ක් තියෙනවා. ඒක විස්තර දාලා තියෙනවා 5ක්. ඒ කියන්නේ උත්තර 6යි ප්‍රශ්න 5යි. බලමු ඒවා මොනවටද දෙන්නේ කියලා. මේ headings මේ මෙතන තියෙන විස්තරේ මොන විස්තරයකටද අදාළ කියලා බලමු. හරි. පළවෙනි එක. We invite those who are competent කියන්නේ පුතා දක්ෂ and confidence කියන්නේ විශ්වාසනේ. competent දක්ෂ confident විශ්වාසවන්ත confident වැඩේ කරන්න පුළුවන්. දැක්කද competent and confident දැක්කද ඉංග්‍රීසි. in handling two or more දෙකක් හෝ ඊට වැඩි languages including English because we need communication with foreign community. පිටරට කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි සහ තව භාෂා දන්න දෙකක් හෝ ඊට වැඩිපුර දන්න අයට අපි ආරාධනා කරනවා කියලා තියෙන්නේ. හරි. priority මූලිකත්වය දෙනවා will be given to the one of experience in managerial level. කවුරුහරි මේක management මට්ටමේ internal which 3 years as an internal supervisor කෙනෙක් විදිහට අවුරුදු 3ක් වැඩ කරලා තියෙන කට්ටියට අපි මේකේ මූලිකත්වය දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේකෙන් වැඩිපුර chance එකක් තියෙනවා මේ job එක මේක ගන්න. මේ job එකක් නෙමෙයි අත්‍තරම කියන්නේ මෙතනනේ invite භාෂා දෙක තුනක් ඉංග්‍රීසිත් එක්ක දන්න පිටරටත් එක්ක කතා කරන්න පුළුවන් job එකක් තියෙනවා. අවුරුදු 3ක experience එකක් තියෙන manager internal supervisor කෙනෙක් විදිහට management level එකේ රැකියා අත්දැකීම් තියෙන කයි ගන්නවා කියලා මේ කියන්නේ. invite කරන එකට ආරාධනා කරන එක මොකක්ද නම මේ job interview එක job එකකට අපි එන්න කියලා කියනවා. job එකක් ගැන කියන්නේ. එහෙනම් මොකක්ද මේ ගැන විස්තරයක් තිබ්බ නේද? job offer එකක් ගැන. මොකේද ඒක තියෙන්නේ? employment offer. B එකේ තියෙනවා employment offer කියලා. ඒ කියන්නේ අපි job එකකට ආරාධනා කිරීමක්. job එකක්. එහෙනම් පළවෙනි එකට B පුතා හරි. පළවෙනි එක B. දෙවෙනි එකට යනවා. Your presence in the event is highly valued and it is great honor to our school since you are as a reputed past people. මොකද්ද මේ කියන්නේ? ඔයාගේ presence ඔයා පැමිණීම ඔයාගේ ඉදිරිපත් වීම අපිට බොහොම අගය කරනවා. highly valued බොහොම ඉහළින් අගය කරනවා. highly valued. මේ ප්‍රශ්නේ මම දානවනේ ස්ක්‍රීන් එකේ බලන්න. නැත්නම් මම පළවෙනි කමෙන්ට් එකේ දානවා පේපර් එක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. එතකොට ඔයාට වචනේ දැනගන්න පුළුවන්. highly valued and it is great honor. අපිට බොහොම ගෞරවයක් ඔයා මේ
ඉස්කෝලේ කවුද මේ පාස් පියපිල් කියන අප ස්ටඩන් කෙනකම තමතා ස්ටඩන් පියපිල් සමාන වචන එක පියපිල් කියන්න මේ ආදිශිෂ්‍යය පාස් පිපුල අප ස්කොල ආදිශිෂය නිසා මේකට අපේ උත්සවටන එක ගෞරුවයක්. This will be great opportunity for our students to be inspired and motivated in their career development. එකන අපේ ස්කෝල අනෙක් ළමයින්ට ඔයාගේ පැමිණීම මෝටිවේට් වෙනවා කියන්නේ මොකක්ද මෝටිවේට් කියන්නේ මේ උද්දාමයට පත්වෙනවා මේ ඔය හන්ද එකටිය තව මෝටිවේට් වෙනවා කියන්නේ මොකක්ද මෝටිවේට් කියන්නේ ඔයාගේ පැමිණීමේසේ කට්ටිය තව උද්‍යෝගිමත් වෙනවා නහර උද්‍යෝගිමත් මෝටිවේට් වෙනවා ඉන්ස්පයර් වෙනවා for career development යාළගේ රැකියා කටයුතු වර්ධනය සඳහා we would be much grateful if you could send your profile ඔයා එනවනම් වැඩසටහනට අපි බොහොම කැමතියි කියලා කියන්නේ. එතකොට මේ මොකද්ද මේ තියෙන්නේ මේක ඉන්විටේෂන් එකක් නේ. Your presence in the event මේ ඉවෙන්ට් එකට ඔයා එනවනම් කැමති මේ ඉස්කෝලේ පාරිශිෂ්‍යයෙකුට ඉස්කෝලෙන් ලියන එකක් මට තේරෙන විදියට ඔයා ඉස්කෝලේ අධිශිෂ්‍යයෙක් විදියට අපි ඉවෙන්ට් එකට එනවනම් බොහොම වටිනවා. මොකද ඔයා පැමිණීම අපේ ඉන්න ස්ටුඩන්ට්ලාට බොහොම මොටිවේෂන් එකක් ඔයාගේ පැමිණීම ඉදිරියක වැඩ කටයුතු වලට කියලා කියන්නේ. ඒ කියන්නේ මේක නිකන් ඉන්විටේෂන් එකක්. බලමු එහෙම එකක් තියෙද කියලා අර බොක්ස් එකේ. Feature article employment offer working interview examination guide letter of invitation E හරි එතකොට දෙවෙනි එකට E letter of invitation හරි මොකක්ද ඊළඟ එක veganism is more than just a dietary choice veganism කියලා වචනයක් තියෙනවා හරි මම හිතන්නේ ඔයාලා මේක අහලා ඇති කියලා සමහරට අහලත් ඇති මේක පිටරට බොහොම ප්‍රසිද්ධ සීන් එකක් ලංකාවේ නම් මම අහලා නැහැ ඇත්තට veganism is more than just a dairy pan මේක කෑම සම්බන්ධයෙන්ම තෝරා ගැනීමක් නෙමෙයි veganism කියලා කියන්නේ මම විස්තර කරන්නම් veganism කියලා කියන්නේ දැන් කොටස් කීපයක් තියෙනනේ vegetarian එකෙන් හැදිච්ච එකක් මේක vegetarian එකෙන් හැදිලා තියෙන්නේ vegetarian කියන්නේ මස් මාළු කිරි බිත්තර කන්නේ බොන්නේ නැහැ කියන එකනේ veganism කියන්නේ පුතා එහෙම කරන්නේත් නැහැ සත්තුන්ගේ ඒවෙන් හදපු ඇඳුම් පැළඳුම් ඔය තියෙන බෑග් වර්ග සපත්තු බර්ස් ඇඳුම් සත්තුන්ගේ ඒවෙන් හදපු ලොම් වල අරමේ හදපු ඒව භාවිතා කරන්නේත් නැහැ ඔන්න ඔකයි වෙනස හරි vegan is more than just a dairy pan එක කෑම බීමේ සම්බන්ධයෙන් එකක් නෙමෙයි කියලා කියන්නේ ඇත්තනේ it is often lifestyle decide කියන්නේ පුතා තීරණය කරනවා decided to avoiding harm to animal avoiding කියන්නේ ඉවත් කරනවා harm කියන්නේ හානි කරනවා animal සත්තුන්ට හානි කරන එකත් එකනුත් වැළකෙනවා කියලා කියන්නේ ඒක තමයි veganism කියලා කියන්නේ හරි some people think that is negatively affect human health සමහර අය කියනවා මේ මස් මාළු පිටර කාපුවා නැතුණාම මේවා දුර්වල වෙනවා කියලා එහෙම එකක් නෑ කියලා කියන්නේ හරි එහෙම එකක් නෑ නේ පුතා ඇත්තට මේ බොරුනේ අපිට ඕන තරම් ඇට වර්ග තියෙනවා එළවලු වර්ග තියෙනවා විටමින් ගන්න නේ හරි ඒකට කියනවා but මිනිස්සු එහෙම කිව්වට but mainly people justify it's based on මිනිස්සු එහෙම කියන්නේ එයාලගේ ethical කියන පුතා අපි හුරු පුරුදු අපේ සමාජය අපේ තියෙන හුරු පුරුදු සහ environmental reason ඒ කියන්නේ පරිසර සාධකත් එක්ක එතකොට මේ මොකක් ගැනද විස්තර කරන්නේ veganism ගැන veganism සහ vegetarian එහා ගියේ veganism ගැන ඒ කියන්නේ මේ ලිපියක් මේ දේ සම්බන්ධයෙන් කො පත්‍රයක හරි පොතක හරි තිබෙ ලිපියක් නේ ඒ කියන්නේ ආටිකල් එකක් බලමු ආටිකල් කියලා එහෙම දෙයක් තියෙනවද කියලා අපිට අර බොක්ස් එකේ feature articles පළවෙනි එකම තියෙනවා ඒ feature articles කියන්නේ විශේෂාංග ලිපියක් මොනවා ගැනද veganism ගැන එහෙනම් ඊළඟ ඒ තුන්වෙනි එකනේ ඔව් තුනට ඒ හතර මොකක්ද හතර check the documents of the item very carefully document කියන්නේ legal ටික අපිට check කරගන්න කියනවා මොකේද item එකේ මොකක්ද item එක කියලා බලමු complete them in ඒක සම්පූර්ණ කරන්න document ටික සම්පූර්ණ කරන්න complete with legible handwriting legible කියන්නේ කියවන්න පුළුවන් ඒවා ලස්සන අකුරු සමහර අකුරු කියවන්න බැරි මගේවා වගේ මගේවත් කියවන්න අමාරුයි ලියලා අද ලියලා නැහැ legible handwriting legible කිව්වා තව එකක් මතක් වුණා eligible දැන් බලන්නකෝ වචනේ legible මේ බලන්න legible මේ legible eligible
legible කියන්නේ කියවන්න පුළුවන් අත්තකුරු කියවන්න පුළුවන් legible handwriting කියවන්න පුළුවන් අත්ත eligible කියන්නේ සුදුසු you are eligible for that job man ඔයාලා job එකට සුදුසුයි you are select for that you are eligible for that job දැන් ඔයා job එකට select වුණාම ඔයාලා leave මෙන්න ගෙදරට ඔම කියලා තමයි you are selected you are eligible for that job ඔයා අරකට job එකට සුදුසුයි ඔයා තෝරගන්න හරි eligible දෙකම නිකන් eligible legible ඒක මතක් කරලා තමයි eligible කියලා වචනේ මතක් වුනේ හරි eligible කියන්නේ සුදුසු legible කියන්නේ කියවන්න පුළුවන් hand writing and correct spelling හරි ඔය හරියට ලියන්න කියලා කියන්නේ don't use black ink කළු පාට තින්ත පෑන් ගන්න එපා correction flute කියන්නේ මොනවද අර ඔයාලා මකන්න දාන්නේ මොනවද මේ ටිපස් ගන්න එපා submit the document with your identity card එකත් එක්ක එවන්න make sure කරගන්න ඔයගේ item එක work properly හරියට වැඩ කරනවා කියලා before you purchase කියන්නේ සල්ලි දීලා ගන්නවා සල්ලි දීලා ගන්න කලින් ඔයගේ item එක වැඩද කියලා බලන්න කියලා කියන්නේ එහෙනම් මේ මොකද්ද කියන්නේ කැටලොග් එක ගැන කියන්නේ අර අපි ඉලෙක්ට්‍රික් බඩු ගත්තාම ෆෝන් එක ටීවී අරවා මේවා ගත්තාම තියෙන පොඩි සුදු පාට පොතක් ඒ ගැන කියන්නේ කැටලොග් එක ගැන කියන්නේ එහෙම එකක් තිබ්බද බලමු feature article employment offer walk-in interview examination guide determination instructional manual උපදේශාත්මක manual එක manual කියන්නේ පොඩි පොතනේ උපදේශාත්මක instructional manual එක කීයද උඩ එන්නේ ඒක තමයි F කීයද හතරට F instructional manual උපදේශාත්මක manual එක පොත හරි පහ keep the electronic devices in the cupboard ඔයාගේ ඉලෙක්ට්‍රොනික උපකරණ කබඩ් එකේ තියන්න provided from the purpose outside ඒකට අයින් කරලා තියනවලු එළියේ කබඩ් එකක් එකකින් තියන්නලු මේ මං කබඩ් එක කියන්නේ කියලා දෙන්න කබඩ් දැන් අපි කියන්නේ කබඩ් කියලානේ කබඩ් C U P B O R D නේ කබඩ් කබඩ් මේ බාන්නකො කබඩ් මෙතන P එකක් එනවනේ නමුත් P එක අපි ඇත්තටම શબ્ද කරන්නේ නැහැ නෙමෙයි කබඩ් කියලා කියන්නේ නමුත් P එකක් එනවා මේ C U P B O A R D කබඩ් නැකනේ කබඩ් අපි හැමදාම කියන කබඩ් එකේ ස්පෙලිං C U P B O A R D කබඩ් නෑ අපිට හිතෙන්නේ C U B O A R D වගේ නෑ වැරදි C U P B O A R D කබඩ් මම මේක 9 වසරේ ඉගෙන ගත්තා අපේ ගෙවල් ගාව ඉන්නවා ටීචර් කෙනෙක් පෙරේරා කියලා ටීචර් කෙනෙක් හිටියා යාගෙන් මම ඉගෙන ගත්ත වචනයක් මේ හරි keep the electronic devices in the cupboard provided for the purpose outside the hall එක එළියෙන් තියෙන කබඩ් එකේ මේ ඔයාලගේ ඉලෙක්ට්‍රොනික උපකරණ එළියෙන් තියන්න කියලා කියන්නේ keep them on silent mode දාගන්න කියලා කියන්නේ ෆෝන් අරවම silent mode දාගන්න don't leave the hall without due permission කියන්න නැතුව hall එකෙන් එළියට යන්න එපා කියලා කියන්නේ inform your urgent physical requirement to invigilate කාට හරි ඉන්න කෙනෙකුට කියන්න ඕන මොකක් හරි අවස්ථාවක් වුණොත් leave the hall when the third bell is rung තුන්වෙනි බෙල් එක ගහපුවම එළියට යන්න කියලා කියන්නේ මොකක් ගැනද මේ කියන්නේ පුතා exam එක ගැන කියන්නේ exam එකට යනකොට කියනවා ඔයාගේ මොනවාද ෆෝන් කැල්කියුලේටර් අරවා මේවා සේම එළියෙන් තියන්න කියන්න නැතුව exam එකෙන් එළියට යන්න එපා අවශ්‍ය දෙයක් තුනක් කලින් කියන්න තුන්වෙනි බෙල් එක ගහපුවම එළියට යන්න exam එක ගැන කියන්නේ exam එකට සූදානම් වීමට මේ දේවල් කරන්න කියලා කියන්නේ එහෙම එකක් තිබුණාද feature article employment offer walk-in interview examination guide අන්න තියෙන examination guide examination එකට කලින් මොකද අපි කරන්න කියලා විස්තරය මොකෙද තියෙන පුතා එක D එතකොට පහට D හරි ඕන් සීන් එක ඉවරයි පොඩි සීන් එකක් මේක පුතා පොඩි සීන් එකක් වුණාට මේ ගැන මම කියන්නම් මේක ඇත්තටම ඉස්කෝලේ උගන්වන්න බැරි එකක් පන්ති වල උගන්වන්න බැරි සීන් එකක් හේතුව තමයි මේක ඔයා එක්කෝ ඉස්කෝලේ පොතපත කියවලා ඔය පත්තර ඉංග්‍රීසි පත්තර පුවත්පත් ආටිකල් කියවලා ගන්න ඕන දැනුමින් ලියන එකක් නෙමේක මේක මේ විදියයි කියලා කෙනෙකුට කියලා දෙන්න බෑ මොකද මේක මහපො ප්‍රශ්නට අහන්න ඊළඟ ප්‍රශ්නට අහන්නෙත් නෑ විභාගයට අහන්නෙත් නෑනේ දැන් මේක උදාහරණයක් විදිහට තියෙනවා ඉන්විටේෂන් එකක කොටසක් ලෙටර් එකේ කොටසක් තියෙනවා ආදි ශිෂ්‍යයෙකුට ඔයා ඉස්කෝලේට එන්න ඔයා එන එක අපිට වටිනවා මේ ඒක අපේ ළමයින්ට බොහොම වටිනවා කියලා තියෙනවානේ ඒක ආදි ශිෂ්‍යයෙකුට ලියපු ඉන්විටේෂන් එකක් නේ
දැන් ඒක ඔයාලට තේරෙන්න ඕනේ මේක ඉන්විටේෂන් එකක්. මේක මේ ආදේශයක ලියලා තියෙන්නේ. ඒ කියලා එහෙම තේරෙන්න ඔයා මේ කලින් මේවා කියවලා තියෙන්න ඕනේ. පත්තර පුවත්පත් කියලා තියෙන්න ඕනේ දැනුමින්නේ. ඔයාගේ දැනුමින් ලියන එකක් මේක. මේක මේ විදියයි කියලා කියලා දෙන්න බෑ කෙනෙකුට. පන්ති වල කියලා දෙන්නත් බෑ, ඉස්කෝලේ කියලා දෙන්නත් බැරි එකක්. තව තිබ්බනේ මේකේ අර වෙගනිසම් අර මොනවද වෙගනිසම් ගැන vegetarian veganism is very මොකද්ද තිබුණේ ඒක කෑම සඳහාම තෝරගත්ත එකක් නෙමෙයි අර සත්තුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මේ හදාගත්ත සංකල්පයක්. කියලා මොකක්ද කිව්වේ some people think it is a negatively effect ඒ වගේ තිබ්බනේ. දැන් මේක ඔයාලට තේරෙන්න ඕනේ මේ vegetarian මේ සම්බන්ධයෙන් කරන මේක ලිපියක් මේ විස්තරයක් තමයි මේ කියන්නේ කියලා. ඒක අපිට කාටවත් උගන්වන්න බෑනේ පුතා. ඔයාගේ දැනුමෙන් ලියන්න ඕන එක. ඒ කියන්නේ ඔයා මේක ඔයාගේ දැනුම ප්‍රමාණයට ලකුණු ගන්න ප්‍රශ්නයක් මේක. තව එකක් තිබ්බනේ මේ මොකද්ද අර කැටලොග් එක සම්බන්ධයෙන් අර ටීවී ආරෙම ගන්නකොට තියෙන කැටලොග් එක මේ බාණ්ඩ ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාගේ ඩොකියුමන්ට් එක පුරවන්න මේ ඩෙන්ටිටි කාඩ් එකත් එක්ක විස්තර දෙන්න මේ තින්ත පෑන් වලින් ලියන්න එපා හොඳට පැහැදිලිව ලියන්න. උපකරණ ගන්න කලින් චෙක් කරලා ගන්න. දැක්කනේ? ඒවා ඉතින් ඔයාගේ දැනුමින් ලියන්න ඕනේ වැඩක්. මේක ඇත්තටම කියලා දෙන්න බෑ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ කියන ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ. හරි. ඔයාගේ දැනුමෙන්ම බලලා අත්දැකීමෙන් ලියන්න ඕනේ එකක් ඒක. මේක මේ විදිහයි කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි පුතා ඒක. හරි. ඔන්න අපි ප්‍රශ්න ලිව්වා 13 ඔන්න සම්පූර්ණ කරා. හරි. එහෙනම් ඉවරයි. අපි පුතා යන් ඊළඟ ප්‍රශ්නෙට කීයද? ප්‍රශ්න අංක 14.